අද අපි කරන්න යන්නේ ඉනෝගනික් එකේ ඉනෝගනික් එක අපි ඉක්මනට කරගෙන යන්න. එතකොට S block එකේ තමයි කරන්න යන්නේ. S block එකයි thermal decomposition එකයි anion analysis එකයි. එතකොට අපි දන්නවා පළවෙනි group එකේ යදී atomic radius increase වෙනවා, ionization energy decrease වෙනවා, metallic property increase වෙනවා, reactivity increase වෙනවා, strongness decrease වෙනවා. ඒක මතක තියාගන්න පොඩ්ඩක්. එතකොට flame test එක තමයි මුලින්ම තියෙන්නේ අපිට S block එකේ. එතකොට lithium ගත්තොත් lithium lipstick crimson red, sodium yellow පාට අපි දන්නවා. එතකොට purple කලර් එකක් දෙනවා potassium, rubidium, cesium තුනම. එතකොට potassium ගත්තොත් ලීලයක් වගේ. එතකොට rubidium රතුදම් රයිම් වෙනවා red purple එකක් වගේ තමයි ඉන්නේ. එතකොට cesium කියන්නේ C නැත්තම් මුහුද වගේ blue purple එකක් අපිට හම්බ වෙනවා. එතකොට beryllium magnesium එකේදී මේකේ ලොකු scene එකක් පෙන්නනවා. ඒවා ලොකු scene කොට ඒගොල්ලෝ UV rays වගේ පෙන්නන අපිට ඉතින් හැට පේන්නේ නැහැ ඒවා. එතකොට calcium ගත්තොත් carrot orange red නැත්නම් brick red කියන්න පුළුවන්. strontium ස්ට්‍රෝබෙරි කිව්වොත් ක්‍රිම්සන් රෙඩ්, බේරියම් ඩැපල් වගේ yellow green එකක් වගේ ගන්න පුළුවන්. එතකොට මේ වතුර එක්ක රියැක්ට් වෙද්දී සීතල වතුර එක්ක cold water එක්ක beryllium magnesium ඇරෙන්න S block එකේ අනිත් ඔක්කොම රියැක්ට් කරනවා. ඒගොල්ලෝ රියැක්ට් කරලා ෆෝම් කරන්නේ හයිඩ්‍රොක්සයිඩ් එකයි H2යි. එතකොට hot water එක්ක ඔක්කොම රියැක්ට් කරනවා beryllium ඇරෙන්න ඒගොල්ලෝ හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එකයි H2 එකයි. ස්ටීම් එක රියැක්ටර් එක බැලුවොත් group 1 එකේ හයිඩ්‍රොක්සයිඩ් එකයි H2 තමයි පළවෙනි එකේ හදන්නේ. ඒක group 2 එකේ ඔක්සයිඩ් එකයි H2 තමයි group 2 එකේ හදන්නේ. එතකොට ඔක්කොම රියැක්ට් කරනවා ස්ටීම් එකත් එක්ක. එතකොට අපි ගත්තොත් වතුර ඒ තමයි වතුර බැලුවා. එතකොට ඔක්සිජන් එක බැලුවොත් normal oxygen එක බැලුවොත් අපි all react කරනවා. ඒ කියන්නේ මුළු S block එකේ තියෙන හැම එලිමන්ට් එකක්ම react කරනවා. එතකොට excess O2 නැත්නම් අපි එයා රත් කරද්දී O2 percentage එක වැඩි වෙනවා කියලා අපි ගන්න පුළුවන්. concentration එක වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට group 2 එකේදී lithium ගත්තොත් lithium දන්නේ oxide එක. ඊට පස්සේ sodium තියෙන පල්ලෙහානේ lithium වලට. එතකොට එයාගේ reactivity වැඩි. එයා oxide එකයි peroxide එකයි දෙකම හදනවා. lithium ට ලොකු scene පෙන්නන්න. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් potassium, rubidium, cesium තුනම oxide එකයි peroxide එකයි superoxide එකයි තුනම හදනවා. sodium ට ලොකු scene එක වෙන්නන්න. ඊට පස්සේ group 2 එකේ බැලුවොත් ඔක්කොම ටික oxides හදනවා. barium ට විතරයි හැබැයි peroxide එකක් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ oxide, peroxide, superoxide වතුර එක්ක react වෙනවා බැලුවොත් oxide වතුර එක්ක react වුණොත් KOH හදනවා. sorry oxide වතුර එක්ක හැදුනොත් hydroxide එක හදනවා. peroxide එක වතුරට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. දැන් ඔක්සයිඩ් එකට මොකක් හරි තව එකක් හදන්න එපා ලොකු සීන් එක වෙනන්න. එතකොට එයා හයිඩ්‍රොක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් කියද්දි ඉතින් පෙරොක්සයිඩ් එක හදනවා. يعني H2O2 හදනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක. ඊට පස්සේ සුපරොක්සයිඩ් එක වතුරට දැම්මොත් එයා අර කලින් එක පෙරොක්සයිඩ් එක හදපු ප්‍රොඩක්ට්ස්ම හදනවා. يعني හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකයි හදලා තව ලොකු සීන් එකක් පෙන්නන්න සුපරොක්සයිඩ් එකකින්ද ඔක්සයිඩ් එකේ හොඳම එක වගේ ඉඳ O2 හදනවා. එතකොට ඔක්සයිඩ් එකේ ඔක්සයිඩ් එකක් වතුරට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එක දෙනවා. පෙරොක්සයිඩ් එක වතුරට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකයි දෙනවා. ඊට පස්සේ සුපරොක්සයිඩ් එක වතුරට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකයි ඔක්සිජන් උයි හැදෙනවා. එතකොට මෙතන සුපරොක්සයිඩ් එකේදී අපිට ගන්න පුළුවන් H2O2 heat කරද්දී O2 වලට යනවා කියලා. එතකොට කාබන් ඩයොක්සයිඩ් එක රියැක්ට් කරද්දී මේ ඔක්සයිඩ් පෙරොක්සයිඩ් සුපරොක්සයිඩ් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක රියැක්ට් කරද්දී කාබනේට් වලට යනවා. පෙරොක්සයිඩ් හරි සුපරොක්සයිඩ් එක හරි කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් එක රියැක්ට් කරද්දී කාබනේට් ප්ලස් ඔක්සිජන් වලට යනවා. හයිඩ්‍රොක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් වලට යද්දී කාබනේට් ප්ලස් H2 වලට යනවා. එතකොට අපි ගත්තොත් හයිඩ්‍රජන් එක රියැක්ෂන් එක හයිඩ්‍රජන් එක ඔක්කොම රියැක්ට් කරනවා බෙරිලියම් ඇරෙන්න. එතකොට ඒගොල්ලෝ හදන්නේ හයිඩ්‍රයිඩ් එක ප්‍රොඩක්ට් එක විදිහට ප්‍රොඩක්ට් එක. එතකොට හයිඩ්‍රයිඩ් එක වතුරට දැම්මොත් අපිට ඇනයන් කැටයන් මාරු කරලා NOH+ නැත්නම් හයිඩ්‍රොක්සයිඩ් එකයි H2 එකයි හදනවා කියලා ගන්න පුළුවන්. එතකොට මේක දැන් බෙරිලියම් රියැක්ට් කරන්නේ නැහැ හයිඩ්‍රජන් එක. එතකොට බෙරිලියම් කියන්නේ මැග්නීසියම් ඇරෙන අනිත් ඔක්කොම හදන ඒවා එන අයනික් සහ සෝල්ට් ගතියක් තියෙනවා. එතකොට නයිට්‍රජන් එක රියැක්ෂන් එක බැලුවොත් ප්‍රොඩක්ට් එක තමයි නයිට්‍රයිඩ් එක. එතකොට all elements in second group ඒ කියන්නේ ලිතියම් එකයි
ලිතියම් ඇතුළුව සෙකන්ඩ් ගෲප් එකත් එක්ක මේ නයිට්‍රයිට් එක රියැක්ට් කරලා හදනවා නයිට්‍රයිට් එක. එතකොට නයිට්‍රජන් රියැක්ට් වුණාට පස්සේ නයිට්‍රජන් එක අපි නයිට්‍රයිට් එක වතුරට දැම්මොත් අර ඇනයින් කටයින් මාරු කරන සීන් එකෙන් අපිට ගන්න පුළුවන් හයිඩ්‍රොක්සයිඩ් එකයි NH3 හැදෙනවා කියලා. අපි දන්නවා මේ NH3 තමයි එකම සිලබස් තියෙන එකම බේසික් ගෑස් එක. රෙඩ් ලිට්මස් එක බ්ලූ වලට යවන එකම ගෑස් එක. එතකොට අපිට ගන්න පුළුවන් නයිට්‍රයිට් ඇමෝනියා එක්ක රියැක්ට් වෙද්දි මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේකේ බෙරිලියම්, මැග්නීසියම් සහ ලිතියම් ඇමෝනියා එක්ක රියැක්ට් කරාට පස්සේ හැදෙන්නේ නයිට්‍රයිට් එක. එතකොට ඒ ඔක්කොම water soluble. එතකොට දැන් ඒ කියන්නේ බෙරිලියම්, මැග්නීසියම්, ලිතියම් ඇමෝනියා එක්ක රියැක්ට් කරලා නයිට්‍රයිට් එකයි H2 හදනවා. එතකොට group 1 එකේ ඒ කියන්නේ අර තුන group 1 එකයි group 2 එකයි අර තුන ඇරෙන්න හැම අනිත් S block එකේ ඔක්කොම ටික හදනවා amides. NH3 එක රියැක්ට් කරලා පස්සේ amide එක. ඒ කියන්නේ NH2 minus එක හදනවා. එතකොට අපි ගත්තොත් මේ S block එකේ elements acid එක රියැක්ට් කරද්දී මේ acids very dilute නම් ඒ කියන්නේ වතුර දාලා ඒක concentration එක අඩු කරලා තියෙනවා නම් dilute කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් 1% වගේ concentration එක තියෙනවා නම් ඒගොල්ලෝ හදන්නේ ඒ HCl එක රියැක්ට් කරලා ඒගොල්ලෝගේ respective salt එක and H2O හදනවා normal reaction එකක් විදිහට. එතකොට not dilute නම් ඒ කියන්නේ concentration H2SO4 තියෙනවා නම් concentration HNO3 තියෙනවා නම් නැත්නම් 50% concentration එකක් තියෙන HNO3 තියෙනවා නම් මේ වගේ වෙනස් වෙනවා. අපිට කෙලිම මේ වගේ respective salt එක නගලා ගන්න බෑ. එතකොට කියන්නේ H2SO4 තියෙනවා නම් එයා oxidize වෙලා යනවා SO2 වලට. HNO3 යනවා NO2 වලට concentration තියෙනවා නම් highly 50% වගේ තියෙනවා නම් HNO3 යන්නේ NO වලට. එතකොට අපිට එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ example එකක් විදිහට කිව්වොත් lithium concentrated H2SO4 එක react වුණාට පස්සේ lithium sulfate සහ sulfur dioxide සහ H2O හදනවා. ඒ කියන්නේ මේක concentrated එකක් නම් element එක plus acid එක යනවා salt එකයි SO2 හෝ NO2 හෝ NO සහ වතුර වලට. එතකොට ඒක අපිට ගන්න පුළුවන් half reaction method එකකින් හෝ oxygen අපි redox වලින් ගන්න පුළුවන්. එතකොට bases එක react කරනවා. අපි දන්නවා bases එක react කරන්නේ amphoteric metals විතරයි. amphoteric metals කියන්නේ bases සහ acid එක both එක react කරන එක. එතකොට ඒ වගේ අපේ syllabus එකේ තියෙන beryllium, aluminium, zinc, tin, lead කියන ටික. එතකොට ඒ ටික විතරයි මේ bases එක react කරනවා කියලා ගන්න පුළුවන්. එතකොට thermal decomposition කිව්වොත් මම මේව group දෙකකට කඩලා තියෙනවා. පළවෙනි group එකේ අපිට දෙකේම කතා කරන්න තියෙන එකම මේවා ටික sodium bicarbonate පළවෙනි group එකේ යනවා sodium අපි මම example hydrogen carbonate එක යනවා hydrogen carbonate එක යනවා carbonate plus CO2 plus H2O. carbonate එක තවත් decompose වෙන්නේ නැහැ පළවෙනි group එකේදී. hydroxide එකත් පළවෙනි group එකේදී decompose වෙන්නේ නැහැ. එතකොට nitrate එක nitrite plus O2 වලට යනවා first group එකේදී. එතකොට second group එකේදී ගත්තොත් අර පළවෙනි group එක වගේම bicarbonate එක යනවා carbonate plus CO2 plus H2O. එතකොට මේකේදී carbonate එක decompose වෙනවා oxide plus CO2 නැත්නම් මේක example එකක් ගත්තොත් ඔයගොල්ලෝ ලේසි වෙයි. දැන් Mg තිබ්බොත් MgCO3 ඒ කියන්නේ magnesium carbonate යනවා MgO plus CO2 magnesium hydroxide එක යනවා MgO plus H2O nitrate එක යනවා MgO plus NO2 plus O2 මේ ඔක්කොටම thermal එක දෙන්න ඕනේ. thermal decomposition කියන්නේ ඒකනේ. එතකොට දැන් මේකෙදි second group එකේදී magnesium carbonate, magnesium hydroxide, magnesium nitrate කියන තුනේම MgO හැදෙනවා. අපිට අනිත් product එක ගන්න නම් අපිට ලේසියෙන් ගන්න පුළුවන් මේකේ ඉතුරුලා තියෙන ඒවා තමයි හැදෙන්නේ. කියන්නේ MgO දැන් Mg ගිහිලා තියෙනවා. මෙතන O එකක් ගිහිලා තියෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ C එකයි O2යි. එතකොට ඒකෙන් හැදෙනවා CO2. එහෙම කියලා මේ තුන ගන්න පුළුවන්.
එතකොට solubility ගත්තොත් අපි දන්නවා මම ප්‍රධාන මේ පහකට බෙදලා තින්නේ solubility වල ඕනම එකක් එක්ක හැම වෙලේම දිය වෙන කැටයන්ස් ටිකක් තියෙනවා. ඒ තමයි ලිතියම් ඇරෙන්න පළවෙනි ගෲප් එකේ ඔක්කොමයි NH4+ ඒක NH4+ එකයි. එතකොට ලිතියම් එක අපි ගත්තොත් ලිතියම් ෆ්ලෝරයිඩ්, ලිතියම් කාබනේට්, ලිතියම් ෆොස්ෆේට් කියන ටික දිය වෙන්නේ නැහැ. අනිත් ටික දිය වෙනවා. එතකොට ඒ වගේම ඇනයන්ස් ටිකක් තියෙනවා හැම වෙලේම soluble වෙන. මොනවද ගත්තොත් නයිට්‍රේට්, හයිඩ්‍රජන් කාබනේට්, ඇසිටේට්, MnO4- ඊට පස්සේ ඩයික්‍රොමේට්, ඊට පස්සේ NO2- නයිට්‍රයිට්. එතකොට ඒ ටික ඕන එකක් එක්ක රියැක්ට් වෙනවා. නයිට්‍රයිට් වල AgNO2 රියැක්ට් soluble වෙන්නේ නැහැ. එතකොට anions soluble with කියන්නේ S group එකේ කට්ටියත් එක්ක රියැක්ට් වෙන වෙනම අයන්ස් ටිකක් තියෙනවා. ඒවා තමයි සල්ෆයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයොඩයිඩ්. ඒ ටික S group එකේ කට්ටිය විතරක් රියැක්ට් කරනවා. එතකොට soluble වෙන්නේම නැති ඒවා තියෙනවා දෙකක්, කාබනේට් සහ ෆොස්ෆේට්. ඒ ටික soluble වෙන්නේම නැහැ. එතකොට group 2 අපි දැන් group 1 එක පොඩ්ඩක් කතා කරන්නේ. ඒතර group 2 එක අපි බැලුවොත් අපි බෙරිලියම්ගේ solubility ගැන කතා කරන්නේ නැහැ ඒ level වල. එතකොට මේ ටික Mg, Ca, strontium, barium ටික තියෙනවා. එතකොට බැලුවොත් හයිඩ්‍රොක්සයිඩ්, සල්ෆේට්, සල්ෆයිඩ්, ක්‍රෝමේට් වල බැලුවොත් මේකෙන් ඔක්කොම ටික group එකේ පල්ලෙහාට යද්දී අඩු වෙනවා solubility හයිඩ්‍රොක්සයිඩ් එක ඇරෙන්න. අපි හයිඩ්‍රොක්සයිඩ් මුලින් කතා කරලා ඉමු තොලේසිනේ. එතකොට හයිඩ්‍රොක්සයිඩ් එක ඇරෙන්න අනිත් එක පල්ලෙහාට යද්දී අඩු වෙනවා කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක පල්ලෙහාට යද්දී වැඩි වෙනවා solubility එක. එතකොට Mg කියනවා පළවෙනි එකේදී Mg2+ දිය වෙන්නේ නැහැ. කැල්සියම් ස්ට්‍රොන්ටියම් භාගේ දිය වෙනවා. ඊටසේ බේරියම් හොඳටම දිය වෙනවා. එතකොට සල්ෆ් يعني දැන් එතකොට ඒක හරිය ඒක පල්ලෙහාට යද්දී වැඩි වෙනවනේ. solubility වැඩි වෙනවා. අනිත් එක කියන්නේ සල්ෆේට්, සල්ෆයිඩ්, ක්‍රෝමේට් කියන ටික පල්ලෙහාට යද්දී දිය වෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ සල්ෆේට් ගත්තොත් Mg හොඳටම දිය වෙනවා. කැල්සියම් දිය වෙන්නේම භාගයට දිය වෙනවා. ස්ට්‍රොන්ටියම්, බේරියම් දිය වෙන්නේම නැහැ. එතකොට සල්ෆයිඩ් ගත්තොත් Mg භාගයට දිය වෙනවා. අනිත් තුනම දිය වෙන්නේම නැහැ. ක්‍රෝමේට් ගත්තොත් යා දෙපැත්ත බලලා හරි ඕකේ Mg, Ca දිය වෙනවා. ස්ට්‍රොන්ටියම්, බේරියම් දිය වෙන්නේ නැහැ. හරිද? දැන් solubility අපි කතා කරා. අපි යන් anions identification එකට. අපි දන්නවා අපිට ගන්න පුළුවන් يعني මොකක් හරි anion එකකට H+ දැම්මම මොකක් හරි වායුවක් පිට වෙනවා. අපිට ඒකෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පේපර් එකේ දෙන්නේ අපිට මේ gases වල properties. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ මොකද්ද තිබ්බ anion එක කියලා. එතකොට කාබනේට් වලට H2+ දැම්මොත් කාබන් ඩයොක්සයිඩ් එනවා. හයිඩ්‍රජන් කාබනේට් වලට H+ දැම්මත් කාබන් ඩයොක්සයිඩ් එනවා. සල්ෆේට් වලට H2+ දැම්මොත් CO2 යනවා. තයෝසල්ෆේට් වලට H2 දැම්ම يعني sorry තයෝසල්ෆේට් වලට ඇසිඩ් එකක් දැම්මොත් SO2+ S precipitate වෙනවා. S කියන්නේ සල්ෆර් precipitate වෙනවා. එතකොට සල්ෆයිඩ් එකට ඇසිඩ් එකක් දැම්මොත් H2S precipitate වෙනවා. NO2- වලට නයිට්‍රේට් වලට H+ නැත්නම් ඇසිඩ් එකක් දැම්මම NO2 යනවා. එතකොට දැන් මේ ඔක්කොගෙම හැම එකකටම හැම එකකටම ගඳක් තියෙනවා. ඒ කියන්නේ odorless එකක් විතර තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විතරයි. ඒ වගේම එතකොට SO2, NO2, H2S pungent ඒ කියන්නේ ගඳක් තියෙනවා. H2S වලට අපි වැදගත් දෙයක් කියනවා rotten egg ගඳක් කියනවා. ඒ කියන්නේ කුණු බිත්තර ගඳක් කියනවා කියලා. එතකොට S2O3 නැත්නම් thiosulfate වලට ගද්දී SO2 පිට වෙනවා. ඒ වගේම S පිට වෙනවා. S කියන්නේ yellowish white. ඒ කියන්නේ නිකන් සුදු කහ පාට වගේ precipitate එකක් එතන ඇතුලේ ඇති වෙනවා. එතකොට තව එකක් තමයි අපිට gas identification එකක් අවශ්‍යයි. එතකොට මොකක් හරි gas එකක් ඇති ඒක මොන gas එකක්ද කියලා අපිට හොයාගන්න නම් අපිට use කරන්න පුළුවන් MnO4- manganate. එතකොට manganate එතකොට CO2 MnO4- එක react වෙන්නේ නැහැ. මොකද CO2 දැනටමත් +4 oxidation state එකේ තියෙන හින්දා. එතකොට ඒක no color reaction. එතකොට SO2 MnO4- එක react කරද්දී Mn2+ හදනවා SO4 2- එක. එතකොට ඒක purple color ඉඳන් colorless වලට යනවා.
අපිට කාබන් ඩයොක්සයිඩ් අපිට හොයාගන්න පුළුවන් කලින් එකේදී ලයිම් වෝටර් දාලා අපි දන්නවා ඒක කහ පාටට එනවා. අපි තවත් වැඩියෙන් දුන්නොත් කාබන් ඩයොක්සයිඩ් ඒක කලර්ලස් ආයෙ පාටපත් වෙනවා. කලර්ලස් පාටපත් වෙනවා. එතකොට දැන් H2S වලට දැම්මොත් MnO4 minus ඒක Mn2 plus වලට ගිහිල්ලා S plus උත් හදනවා. SS හදනවා. ඒ කියන්නේ සල්ෆර් හදනවා. එතකොට ඒකෙදි මොකක්ද වෙන්නේ? H2S වලට MnO4 minus දැම්මොත් පර්පල් ඉඳන් කලර්ස් වගේ කලර්ස් වලට යනවා SO2 වගේම. නමුත් මෙතන අර S සල්ෆර් හැදුනින්ද අපැහැදිලි ද්‍රාවණයක් ඇති වෙනවා. එතකොට SO2 අපි ගන්න පුළුවන් අපි මේ SO2 වල ඩයික්‍රොමේට් ඉඳන් ඩයික්‍රොමේට් Cr3+ වලට යද්දි තැඹිලි කොළ ජාතික කොඩි වගේ තැඹිලි කොළ පාටක් පෙන්නනවා. මුළු සිලබස් එකෙම මේක තමයි ගොඩක් ඒක තැඹිලි කොළ පෙන්නන්නේ මේ Cr ඩයික්‍රොමේට් Cr3+ වලට යද්දි. එතකොට අපි තවත් වැදගත් එක්කට එනවා හේලයිඩ්ස් හොයාගන්නේ කොහොමද කියලා මේ ක්‍රම තුනකින් හොයාගන්නවා. පළවෙනි ක්‍රමය තමයි Ag සිල්වර් ප්ලස් දාලා. එතකොට සිල්වර් ප්ලස් ක්ලෝරින් වලට දැම්මොත් AgCl AgBr AgI හැදෙනවා. ඊට පස්සේ මේ AgCl සුදු පාටයි AgBr pale yellow AgI yellow හැදෙනවා. එතකොට දැන් අපිට මේ තුන හරියටම හොයාගන්න බෑ. මොකද මේ තුනම එකම කලර්ස් වගේ තමයි යන්නේ. එතකොට අපි මේ කරන්නේ මේ තුනටම dilute NH3 සහ concentrated NH3 දානවා. එහෙම දැම්මොත් AgCl මේ දෙකත් එක්කම soluble වෙනවා. AgBr AgI දෙකත් එක්කම soluble වෙන්නේ නැහැ. ඒතකොට AgBr dilute එක soluble වෙන්නේ නැහැ. නමුත් concentrated එකේ අවුලක් නැහැ කියලා soluble වෙනවා. වතුරේ තියෙද්දි මේ NH4OH කියලාත් අපිට දෙන්න පුළුවන්. එතකොට මෙතන තව එකක් තමයි මේ AgBr AgI dilute HNO3 වල දී වෙනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. එතකොට lead එකේ වැළුවොත් lead වල lead chloride lead bromide lead iodide හැදෙන්නේ. එතකොට lead chloride lead bromide දෙක white color lead I2 yellow color හැදෙනවා. එතකොට මේවා දිය කරද්දී ඔක්කොම colorless බවටපත් වෙනවා. තුනම colorless වෙනවා. cool කරාට පස්සේ يعني රත් වෙලා cool down වුණාට පස්සේ මේ precipitate needle like structures බවටපත් වෙනවා. එතකොට PbCl2 අපිට වෙන් කරගන්න පුළුවන් ඕනනම් concentrated HCl දාලා ඒක dissolve වෙනවා. එතකොට තවත් තමයි chlorine test කියන්නේ. chlorine test එක මොකද්ද වෙන්නේ? අපි chlorine water එකට CCl4 හරි CHCl3 කියන්නේ ඒ organic compounds දාලා ඒකට chlorine හරි bromine හරි iodine හරි දැම්මට පස්සේ ඒකේ colors අපිට colors පෙන්නනවා. කියන්නේ අපි දන්නවා දැන් අපි I දැම්මොත් I minus සහ chlorine. දැන් I ගේ minus එකක් තියෙනවානේ. ඒ කියන්නේ එයාට ඉලෙක්ට්‍රෝන එකක් වැඩියෙන් තියෙනවා. එතකොට දැන් chlorine ගේ ඉලෙක්ට්‍රෝන එක ටික වැඩිනේ. එතකොට මෙයා අර ටෝක් කළා එයාගේ ඉලෙක්ට්‍රෝන එක ඉල්ල ගන්නවා. ඊට පස්සේ එයා anion එකක් බවටපත් වෙනවා. එතකොට I2 හැදෙනවා. bromine එකත් එහෙමම වෙනවා. chlorine එක වෙන්නේ නැහැ. මොකද chlorine දෙන්නගේ මේ ඉලෙක්ට්‍රෝන එකයිනේ. ඉතින් අවුලක් නැහැ shape එතකොට. එතකොට I2 violet කලයක් බවටපත් වෙනවා. bromine reddish orange නැත්නම් brown වගේ වෙනවා. chlorine ඉතින් colorless. මෙතන අපි මම තව නිකන් point එකක් කියන්නම්. I2 මේ වගේ organic layer එක dissolve වුණාම violet කලයක් පෙන්වනවා. gaseous state එකේදීත් එයා violet කලයක් පෙන්වන්නේ. එතකොට solid එකක් තියෙද්දි gloss black එකක් පෙන්වනවා. දිලිසෙන black එකක් පෙන්වනවා. water එක තියෙද්දි එයා brown එකක් වගේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි තවත් වැදගත් දෙයක් කියනවා thiosulfate එක. thiosulfate එක අපිට හොයාගන්න පුළුවන් Ag+ සහ Pb2+ දාලා මේ දෙකම Ag+ අපි මුලින්ම Ag+ කතා කරමු. Ag+ උනාට පස්සේ මේක හැදෙනවා Ag2S2O3 හැදෙනවා. ඒක ඔටෝම ටික වෙලාවකින් Ag2+ කියන්නේ මේ S එක Ag ගෙනුයි O ගෙන් මේ ඔක්සිජනුයි දෙන්න අදිනවා දෙපැත්තට ඉල්ල අදිනවා බල අරගලයක් වගේ. ඊට පස්සේ එයින්ද S කියනවා හරි මෙයා එකක් මෙයා ගන්න මෙයා එකක් මෙයා ගන්න කියලා Ag2S සහ SO3 හැදෙනවා. එතකොට මේක සුදු පාටයි මේක කළු පාටයි. අපි මේ සිලබස් එකේ අපිට තියෙනවා සුදු කළු චරිත නැත්නම් සුදු වෙන කළු ඇදින් වගේ සීන් එකක්. ඉතින් මේක සුදු මේක කළු. එතකොට සුදු ඉඳන් කළු වලට මේක ඉබේමපත් වෙනවා. සමහරට පේපර් වල දෙන්න පුළුවන් මේ SO3 එක වතුර එකේදී H2S
SO3 දෙන්න නැතුව H2SO4 තියන කියලා දෙන්න පුළුවන්. ඒ මොකද වතුර එක්ක යටලා SO3 වතුර එක්ක යටලා H2SO4 හදන හින්දා. ඊට පස්සේ අපි ගත්තොත් PB2 බස් එකත් එක්ක ඒකම වෙනවා. නමුත් ඒකට පොඩි හීට් එකක් අපි දෙන්න ඕනේ. ඊට අපි දන්නවා බ්‍රවුන් රින් ටෙස්ට් එක. මේ බ්‍රවුන් රින් ටෙස්ට් එක කරන්නේ නයිට්‍රේට් හොයාගන්න. මේ නයිට්‍රේට් එක හොයාගන්න තමයි මේක කරන්නේ. අපි එතකොට ඒක හොයාගන්න කරන්නේ නයිට්‍රේට් තියෙන එකට අපි දන්නවා freshly prepared cold FeSO4. මොකද මේක FeSO4 කියන එක fresh නැත්තම් يعني ඒක ඉක්මනට atmosphere එකත් එක්ක Fe2+ එක Fe3+ වලට හැරෙනවා. ඒ හින්දා අපි මේකට ගන්න fresh එකක්. එතකොට එහෙම කරලා H2SO4 අපි හිමීට ඒකට ප්‍රයෝග කරාම එතකොට එතන හැදෙනවා මේ වගේ brown ring එක. මේකට හේතුව මෙන්න මේක තමයි මේකට හේතුව. මේකේ තව ස්පෙෂල් එකක් තමයි නයිට්‍රයිට් හෝ බ්‍රෝමීන් හෝ මේක නැති කරන්න ඕනේ. මොකද ඒක තිබ්බොත් මේ ඔක්කොම දුර පාටපත් වෙනවා. ඒතකොට මේක අපිට පේන්නේ නැහැ මේකේ බ්‍රවුන් එකක් තියෙනවද කියලා. බ්‍රවුන් රින් එකක් තියෙනවද කියලා. මේක බ්‍රවුන් රින් ටෙස්ට් එක කරන්නේ නයිට්‍රේට් වලට විතරයි. එතකොට අපිට තව ටෙස්ට් එකක් තියෙනවා ඇමෝනියා ටෙස්ට් කියලා. ඇමෝනියා ටෙස්ට් එක තියෙන්නේ මුළු ලෝකේ තියෙනම අනිත් හැම ඇනයන් එකත් එක්කම ඇනයන් වලින් NO2- NO3- ඒ දෙක අනිත් වලින් වෙන් කරලා හඳුනගන්න තමයි මේක තියෙන්නේ. නයිට්‍රයිට් හා නයිට්‍රේට් අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. මොකද්ද ක්‍රමේ? ඇලුමිනියම් හෝ සිංක්. නැත්තම් අපිට දාන්න පුළුවන් දෙවෙන්ඩ්‍රස් ඇලොයි කියන එක. ඒකේ තියෙනවා ඇලුමිනියම් සිංක් කොපර් කියන ටික. ඒකත් අවුලක් නැහැ. අපි මෙන් දාන්නේ ඇලුමිනියම් සිංක්. ඇලුමිනියම් හරි සිංක් හරි දාලා බේසික් මීඩියම් එකේදී රත් කරාම මෙතන NH3 හැදෙනවා. ඉතින් අපි දන්නවා NH3 එක නෙස්ල ප්‍රතිකාරකය බ්‍රවුන් වඩපත් කරනවා. නැත්නම් රෙඩ් රිප්ලේස්මන්ට් බ්ලූ බවටපත් කරනවා. මොකද NH3 තමයි එකම බේසික් ගෑස් එක. එතකොට අපිට තව තියෙනවා precipitate with acid. හරි acid එක يعني precipitate එකක් acid එක රියැක්ට් කරත් acid එක dissolve වෙනවද කියලා solubility එක හොයාගන්න තියෙනවා. මේකෙදි වෙන්නේ anion එක හැදිලා තියෙන්නේ strong acid එකකින් නම් ඒක දී වෙන්නේ නැහැ. anion එක හැදලා තියෙන weak acid එකකින් නම් ඒක dissolve වෙනවා. දැන් example එකක් ගත්තොත් මේ carbonate හැදෙන්නේ දැන් carbonate කියන්නේ CO3 2- නේ. එතකොට ඒක හැදෙන්න ඕන එකම ගෑස් එක තමයි H2CO3. ඒක weak base එකක්. so ඒක weak acid එකක්. එතකොට ඒක dissolve වෙනවා. දැන් මේක SO4 2- කියන්නේ H2SO4. ඒක H2SO4 කියන්නේ strong acid එකක්. එතකොට ඒක දී වෙන්නේ නැහැ. acid වල දියෙන්නේ නැහැ. එතකොට ගොඩක් සිලබස් එකේ මේ බේරියම් සල්ෆේට් ගැන අහනවා. ඒක දී වෙන්නේ නැහැ කියලා acid වල. මගේ තව පොයින්ට් එකක් තියෙනවා. මම මේ ඔක්කොගෙම තව පොයින්ට් ටිකක්. එතකොට සල්ෆේට් අපි ගත්තොත් සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් එක බේරියම් සල්ෆේට්ුයි ක්ලෝරින් මයිනස් හදනවා. يعني බේරියම් සල්ෆේට් එක white color ඒක insoluble in acid. acid එකේ දී වෙන්නේ නැහැ. හැබැයි සල්ෆයිඩ් බේරියම් ක්ලෝරයිඩ් එක හදනවා බේරියම් සල්ෆයිඩ් හදනවා. ඒක white එකත් white soluble. හැබැයි ඒක දී වෙනවා. ඩයොඩ් ඇසිඩ් වල දී වෙනවා. ඒක තමයි phosphate හොයාගන්න අපිට තියෙනවා ක්‍රමයක්. ammonium molybdenate reaction එක කියන්නේ මෙන්න මේ NH4 twice MOO4 ammonium molybdenate HNO3 දාලා අපි වර්ම් කරද්දී yellow crystalline එකක් ෆෝම් කරනවා. ඉතින් මේ inorganic part 1 එක අපි ඉක්මන් වෙන සාකච්ඡා කරා. තවත් අපි වීඩියෝ එකකින් හම්බෙමු.